Hello guys. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ device එක ලස්සනට තියාගන්න පුළුවන් tip එකක් ගැන. මේක සාමාන්‍යයෙන් දැනට තියෙන හැම device එකකම Themes app එක එනවා. මම Themes app එක ගැන තමයි කියලා දෙන්න යන්නේ. Themes app එකෙන් ඔයාගේ device එකට ලස්සන theme එකක් දාගන්න පුළුවන්. theme එකකදී ඒක ඇතුළත් වෙනවා ලස්සන wallpapers තියෙනවා. ඒ වගේම app icons තියෙනවා. තව ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් lock screen styles, home screen styles, AODs, text styles මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. සමහර විට ඔයා මේ ඇප් එක වගේ ඩිවයිස් එකේ තියෙනවා කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මගේ ඩිවයිස් එක මගේ ෆෝන් ඩිවයිස් එකක් තියෙන්නේ. මේ ඩිවයිස් එකේ කොහොමද මේ ඇප් එක යූස් කරන්න කියලා. එහෙනම් වීඩියෝ එකේ අවසාන වෙනකන් රැඳී සිටින්න. මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ Teams app එක මේක Honor device එකේ තියෙන team එක app එකේ icon එක වෙනස් වෙනවා. මේකෙදි අපිට බලා ගන්න පුළුවන් එක එක themes, text styles, ඒ වගේම wallpapers, AODs, icons ඒවා එක එක විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේක theme එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම එන්නේ මේක අපිට free තියෙනවා. ඒ වගේම paid version තියෙනවා. අපි කැමති විදිහේ theme එකක් අපිට ගන්න පුළුවන්. live screens තියෙනවා. උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ theme එක. මේ theme එකේදී අපිට බලා ගන්න පුළුවන් මේක තමයි lock screen wallpaper එක. මේ widgets wallpaper මේ icons මෙන්න මේ වගේ විදිහට ඔයාගේ device එක වෙනස් වෙනවා. මෙතනින් අපිට ඇප්ලයි කරන්න දුන්නාම මේක ඇප්ලයි වෙලා device එක සම්පූර්ණයෙන් change වෙනවා තියෙන විදිය. ඇප්ලයි කරන එක පොඩි දෙයක් තියෙන්නේ. අපිට මේක customize කරන්නත් පුළුවන්. lock screen එක විතරක් මේක ගන්න පුළුවන්. home screen එකේ and wallpaper විතරක් ගන්න පුළුවන්. control center විතරක් ගන්න පුළුවන්. phone log එක වගේ ගන්න පුළුවන්. icon ටික විතරක් ගන්න පුළුවන්. මේ විදිහට අපිට customize කරගන්න පුළුවන්. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා text style. මේ තියෙන්නේ මේකේ තියෙනවා paid version තියෙනවා, free versions තියෙනවා. අපි කැමති විදිහට ගන්න පුළුවන්. අපි බලමු ෆ්‍රී මොනවද තියෙන්නේ කියලා තව ලස්සන ඒවා. මේ ලේටස්ට් මේවා ටික තියෙන්නේ මේ උඩින්. තව පහළට යන්න එක එක විදිහේ ටෙක්ස්ට් ස්ටයිල්ස් තියෙනවා. ඔයා කැමති එකක් මෙතනින් ඇප්ලයි කරගන්න පුළුවන්. ෆුල් තීම් එකටම යන්නේ නැතුව ඔයා කැමති නම් ඔයාගේ ටෙක්ස්ට් ස්ටයිල් එක විතරක් වෙනස් කරගන්නත් පුළුවන්. ඒ වගේම wallpapers තියෙනවා. ෆ්‍රී ඒවා තියෙනවා. paid version තියෙනවා. ඔයා කැමති විදිහේ wallpaper එකකට යන්න පුළුවන් මෙතනදී. AOD වලට යන්න. මේකෙදී මේක ලොක් ස්ක්‍රීන් එකේ වෙන්නේ සිංගල් මගේ ඩිවයිස් එකේ නම් සිංගල් ටැප් එකකදී මේක පෙන්වනවා. මම සිලෙක්ට් කරලා